ඔන්න හම්බුනා කොස්. මේ කොස්ද නෑ මේ මාදුරු ගෙඩියක්. අපි ඉතාලියේ මං හිතන්නේ කියන්නේ ෆිනෝකි කියලා. ඉතින් දැන් මට මේ මාදුරු ගෙඩියක් හම්බුණා. ඉතින් මං හිතුවා ඔයගලන්ට මේකෙන් කොස් මැල්ලුමක් හදාගන්න හැටි කියලා දෙන්න ඕනේ කියලා. ඉතින් මාදුරු ගෙඩිය මෙන්න මේ විදියට පොඩි පොඩි කෑලි වලට කපා ගන්න තමයි තියෙන්නේ. ගොඩාක් පොඩියට කපා ගන්න අවශ්‍ය නෑ ළමයි. දැන් ඉතින් මේ කපාගත්තු ඒවා ටික හොඳට හෝදගෙන අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මම භාජනයකට මේ කපාගත්ත කෑලි ටික දාලා ඒකට කහයි ලුණුයි දාලා වතුර චූට්ටක් දාගෙන මේක පියන වහගෙන තැම්ප ගන්න තමයි තියෙන්නේ. වතුර වැඩි කරගන්න එපා. මොකද මේක තැම්බෙන්න එච්චර මහ ලොකු වෙලාවක් යන්නේ නැහැ. අපි වතුර වැඩි කරොත් අපි පොල් මැල්ලුම දාපුවම මේක බැරි වෙන්න පුළුවන්. ඉතින් ඒක හින්දා වතුර චුට්ටක් දාලා මේක පියන වහලා අපි තම්බ ගමු. ඒක තැම්බෙන අතරතුර දැන් මම මේ දැම්මේ කුරුඳු පොතු කෑල්ලක්. ඉතින් දැන් ඒක තැම්බෙන අතරතුර අපි පොල් මැල්ලුම හදාගමු. මම ඒකට ලුණු ටිකක් මේ නයි කොච්චි කෑල්ලක් මම වැඩිය දාන්නේ නැහැ. මොකද සැර වැඩි වුණොත් කියලා. ඊට පස්සේ සුදු ලුණු කරපිංචා තමයි මම මේ කපාගන්නේ. ඉතින් මට වංගෙඩියක් නැහැ මේ මැල්ලුම හදාගන්න. ඉතින් මම ෆුඩ් ප්‍රොසෙසර් එකට ඩෙසිකේටඩ් කොකනට් ඔයගලන්ට නෝමල් කොකනට් තියෙනවා නම් ඒව පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ කපාගත්ත ලුණු, සුදු ලුණු, ඊට පස්සේ මේ අබ කුඩු, සූදුරු කුඩු, ගම්බිරිස් කුඩු එහෙම දාලා මේ මැල්ලුම හදාගන්න තමයි තියෙන්නේ. මම මේකට ලුණු එකතු කරගත්තේ නැහැ. මොකද මම සූදුරු ගෙඩියේ කෑලි ටික තැම්බෙනකොට ලුණු එකතු කරගත්ත හින්දා මම මේ මැල්ලුමට ලුණු එකතු කරගත්තේ නැහැ. මදි වුණොත් ලුණු එකතු කරගන්න පුළුවන්. දැන් මගේ මේ කෑලි ටික හොඳට තැම්බිලා තියෙන්නේ. ඊට පස්සේ මම මේකට පොල් මැල්ලුම එකතු කර ගන්නවා. දැන් නම් මේක හොඳට ඉදිලා තියෙන්නේ. මේ විදියට ඔයගොල්ලෝ පිටරට ඉන්නවා නම් ඔයගලන්ට මේ මාදුරු ගෙඩිය ඕන තරම් හොයාගන්න පුළුවන්. ඔයගොල්ලොත් මේ විදියට හදලා බලන්න. කිසි වෙනසක් නෑ ළමයි. කොස් මැල්ලුම් වගේම තමයි. ඊටත් වඩා රසද මන් දන්නේ.